ඔය සරකාණී ගැන කියවුණු ලියවුණු බොහෝ තැන්වල මම දැක්කා මේ ශාක්‍ය වංශිකයෙක් නිසා බුදුහාමුදුරන්ට ෆේවරේෂන් එකක් තියෙන්නේ ඉතින් සරකාණී ගැන කියලා. නෑ කොහොමත් ඒ කියන්නේ තමන්ගේ වංශය සම්බන්ධව බුදුහාමුදුරන්ට කැමැත්ත තිබ්බා. දැන් දීඝනිකායට එහෙම තියෙන්න පුළුවන්ද? එතන වෙන කතාවක් තියෙනවා. දැන් දීඝනිකායේ අම්බට්ට සූත්‍රය අරගෙන බලපුවන් පස්සේ අම්බට්ට කියනවනේ මේ බුදුහාමුදුරන්ට මේ ඔයාගේ ශාක්‍ය ජනපදයට මම ගියා මම බමුණෙක් කියලාවත් කිසි ගරුත්වයක් නැති මම හැදියාවක් නැති පිරිසක් ශාක්‍යෝ කියලා කියනවා. කවුද කියන්නේ? අම්බට්ට කියන තරුණයා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ මොකද්ද සකේ කුලාවකේ කමලාපීති කියලා. එන බුදුහාමුදුරුවෝ කියනවා කැටකිරිල්ලි කැටක කුඩා කුරුළු జాතියට ඒ කැටකිරිල්ලිට එයාගේ කූඩුව එයාගේ නිදහස. එයාට ඒකේ කැමති විදිහට එයා කෑ ගහනවා හැසිරෙනවා. ඒ වගේ තමයි ශාක්‍යෝ කියන්නේ ඒගොල්ලන්ගේ මේවකේ ඉතින් ඒගොල්ලන්ගේ නිදහසේ ඉන්නවා. ඒක මේ ඒ කියන්නේ වැඩි හිතන්න යන්න එපා කියලා අම්බට්ටට කියනවා. ඒ වගේ මේ සූත්‍රයේදී ශාක්‍ය වංශයේ මාර උසස් කියලා අම්බට්ටට ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ අම්බට්ටට කියන ඔයාගේ කුලයට වඩා අපේ ශාක්‍ය වංශය ශ්‍රේෂ්ඨයි කියලා බුදුහාමුදුරුවෝ දෙන්නේ. ඒ සියල්ල ප්‍රතික්ෂේප කර බුදුන් වහන්සේ කොහොමද එතෙන්ද? ඒ වගේ ඒ තැන් වල පරස්පරතා තියෙනවා. සමහරක් වෙලාවට අම්බට්ටගේ බමුණු තරුණයෙන්නේ. අම්බට්ට කියන්නේ. ඒ කියන්නේ දැන් බමුණු තමයි කියන්නේ බ්‍රාහ්මණස සෙට්ටෝ වන්නෝ කියලා නේ කිව්වේ. සමහරක් විට ඔහුගේ මාන්නය බිඳින්න බුදුහාමුදුරුවෝ කිව්වා වෙන්න පුළුවන්. හරිද? ඒ අර්ථයට ගන්නත් පුළුවන්. හැබැයි බුදුහාමුදුරුවෝ කොහොම හරි තමන්ගේ ශාක්‍ය වංශිකයෝ සම්බන්ධව ඒ කියන්නේ කැමැත්තක් තිබ්බ. දැන් අවසානයේ ශාසනයේ බාර වුණේ කාටද? ශාක්‍ය වංශිකයෝ. විනය බාර කරේ ශාක්‍ය වංශිකයන්ගේ රවුල් කපපු කෙනාට. උපාලි හාමුදුරුවෝ. ඊළඟට ආනන්ද හාමුදුරුවෝ කවුද? අනුරුද්ධ හාමුදුරුවෝ කවුද? ඥාති සහෝදරවරුනි. ඊළඟට සූත්‍ර පිටකයේ බෙදලා ගියන් පස්සේ මහා කශ්‍යප මහරහතන් වහන්සේටයි සරියුත් හාමුදුරුවෝ ගෝලියොන්ටයි විතරයි ඒ කියන්නේ ශාක්‍ය කුලයෙන් පිට දෙන්නෙක් හිටියේ. හරිද? ශාක්‍ය කුලයෙන් පිට දෙන්නෙක් හිටියේ ඒ දෙන්න. හැබැයි ඒ දෙන්නත් අතිශයම බුදුහාමුදුරන්ට පක්ෂපාතී දෙන්නෙන්නේ. ඒ දෙන්නටයි ඉතුරු ඔක්කොම සූත්‍ර කොටස් ටික බාර දුන්නේ ශාක්‍ය වංශයෙන් මහාන වෙච්ච අයට. අපිට මහින්ද මහත්තයා විතරක් බයින්න බෑ පවුලට සැලකුවයි කියලා. ඒකයි.